හැමෝටම සුබ දවසක්. ඉතින් මම අදත් ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වැකන්සිස් කීපයක් අරගෙන ආවා. මම අද ඔයාලට අමාත්‍යාංශ දෙකක තියෙන ගවර්න්මන්ට් ජොබ් වැකන්සිස් කීපයක් තමයි අරගෙන ආවේ. හරි, මුලින්ම මම කතා කරන්නම් කළමනාකරණ සහකාර කියන තනතුර සඳහා මෙන්න මේ විදිහට ජොබ් වැකන්සිස් තියෙනවා. මේවට අවශ්‍ය සුදුසුකම් මම ඔයාලට මුලින්ම කතා කරන්නම්. බලශක්ති අමාත්‍යාංශය තමයි මෙන්න මේ ජොබ් වැකන්සිස් තියෙන්නේ. හරි, මේකට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ගණිතය ඇතුළුව විෂයන් 6කින් සම්මාන සාමර්ථ්‍යව සහිතව පාස් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ සිංහල ගණිතයට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර විෂයන් 3ක් සමත් වේ තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් විදියට තියෙන්නේ. ඊට අමතරව වර්ල්ඩ් ප්‍රොසෙසින් දැනුම තිබීම අමතර සුදුසුකමක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි, ඉතින් ඒ වගේම වයස් සීමාව තුලක් කරලා තියෙනවා. ඉදුම් බාර ගන්නා අවසන් දිනට අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර කෙනෙකුට තමයි මේකට ඇතුළත් වෙන්න හැකියාව තියෙන්නේ. වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා රුපියල් 87710ක් විදිහට තමයි මෙන්න මේකට අදාළ වැටුප් ප්‍රමාණය දාලා තියෙන්නේ. හරි, ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. බඳවා ගැනීමේ ක්‍රමයක් තියෙනවා. තරඟකාරී ලිඛිත තරඟයකින් තමයි මෙන්න මේ විදිහට ලිඛිත විභාගයකින් තමයි මෙන්න මේකට බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තින්නේ. පොදු කොන්දේසි කීපයක් ඇතුළත් කරලා තියෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි කියලා. ඉතින් මේ වගේ පොඩි සුදුසුකම් කීපයක් තමයි තියෙන්නේ. හරි, ඉතින් මෙන්න මේකට අදාළ සම්පූර්ණ විස්තරය සහ ඇප්ලිකේෂන් එක මම අපේ Telegram channel එකේ post කරනවා. ඔයාලට හැකියාව තියෙනවා මේකෙන් ලබා ගන්න. ඒ වගේම සම්පූර්ණ විස්තරය කියවලා බලන්න පුළුවන් වගේම ඔයාලට ඇප්ලිකේෂන් එක download කරලා ඔයාලට පාස් වෙන මේකට apply කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා ඇප්ලිකේෂන් එක download කරලා එක print එකක් ලබා ගන්න. print එකක් ලබාගෙන ඔයාලා මෙන්න මේ කියන ලිපිනයට send කරන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් මම මෙන්න මේ සම්පූර්ණ විස්තරය දාලා තියන්නම් අපේ Telegram channel එකේ. හරි, ඉතින් මේක තමයි අපිට ලබා දීලා තියෙන පළවෙනි job vacancy එක. අපි කතා කරමු ඊළඟ එක මොකක්ද කියලා. හරි, ඉතින් අපිට ඊළඟට තියෙන job vacancy තමයි රෝහල් සුළු සේවා පාලක කියන තනතුර සඳහා. ඉතින් මේකටත් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. සම්පූර්ණ PDF එකක් මම අපේ Telegram channel එකට මම ඇතුළත් කරනවා. ඔයාලට පුළුවන් අන්න ඒක බලලා මෙන්න මේ සම්පූර්ණ විස්තරයක් කියව ගන්න. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කරලා තියෙනවා. අධ්‍යයන බුද්ධසාතික පද සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් දෙකකට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. ශාරීරික යෝග්‍යතා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෙනත් සුදුසුකම් ඇතුළත් කරලා තියෙනවා. අයදුම්කරු මනා හැසිරීමකින් යුතු අයෙක් විය යුතුයි කියලා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසන් දිනට මෙම චක්‍රලේඛයේ සඳහන් සියලුම සුදුසුකම් අයදුම්කරු විසින් සපුරා තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි, ඉතින් මෙන්න මේවට අදාළ සම්පූර්ණ විස්තරය ඇතුළත් PDF එක මම දානවා අපේ Telegram channel එකේ. ඔයාලට පුළුවන් අන්න ඒකෙන් මේක කියවලා බලන්න. ඒ වගේම මේකට අදාළ ඇප්ලිකේෂන් එක මේකට ඇප්ලයි කරන්න අවශ්‍ය ඇප්ලිකේෂන් එකත් මම අපේ Telegram channel එකේ post කරනවා. ඔයාලට පුළුවන් ඒක download කරලා ඔයාලට print එකක් අරගෙන මේ කියන ලිපිනයට send කරලා ඔයාලට මේ job vacancies වලට apply කරන්න. හරි, ඉතින් මේ විදිහට සම්පූර්ණ විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. හරි, ඉතින් මම මේ ගැන වැඩි විස්තරයක් ඔයකට කියන්නේ නැහැ. මම PDF එක දාලා තියෙන නිසා ඔයාලට පුළුවන් ඒක download කරලා මේ සම්පූර්ණ විස්තරය කියවන්න. හරි, ඉතින් මේ වගේ අලුතෙන්ම එන job vacancies ඔයාලට කලින්ම දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. notification bell එක click කරලා alert එකේ ඉන්න. අතර මම දාන videos වල notification වලින් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. හරි, ඉතින් මෙන්න මේ වගේ තවත් අලුත් වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.